නරක නෑ මේ දවස් ටික හම්බ කරලා දින ගන්න ඈ. මේ ටවුන් වල ඉතින් ඕන එකක් විකුණන්න පුළුවන් නේද? අපේ ගමේ එහෙම ඌව හැදුවා නම් බල්ලෙක් කඩේ තියන්නේ. ලාභයක් තියෙනවනේ. ඌ මේ ලාභයෙන් ඉදිරි ව්‍යාපාර කටයුතු සඳහා මං මුදලක් වෙන් කරවන්න. ඉතුරු සම්පූර්ණ මුදල 4කට බෙදුවා. හරියටම 4කට බෙදුවා. හරි. මෙන්න ඔබතුමියගේ මුදල බාර ගන්න සතුටින්. පිස්සිද මහත්තයා? මේ 4 දිනා එකට ඉඳගෙන කොටහගේ ගන්න පුළුවන්ද එහෙම? මේ එහෙම නෙවෙයි. ඉස්සරහට වේදන් තියෙනවනේ. මේ ගන්න. නෑ වියදම් වලට ඕනේ වුණොත් මං ඉල්ලා ගන්න. මට ඒක. ඕකෙකින් බැරි. මේ දනුක ඔයාලා ගන්න මේ. මේ දෙන්නකො මේ ගෙදරට ගාන කෑවපන්. ඒ දෙන්න දැන් යාවපන් ගෙදරට. මේකත් දාලා වැඩේ රෝල් කරමු. මං ගැන සල්ලි ගන්න නැහැ නේ. ඔක දාලා මේක කරගෙන යමු ඉතින්. මගේ account එකේ සල්ලි දෙන්න මම එකෙන් දාන්න. ඕක දාන්න ඉතින් මේක දැන් අදිදු මෙන්න අපේ accountant නෝනට මටත් එපා. කන්දක මේක තියාගන්න. එපා එපා මටත් එපා. මේක තියාගන්න. මේක තියාගන්න ගන්න. එහෙම බෑ. මහත්තයා ගෙදරට කීයක් හරි යවන්න නෝනට. ලොකු ණයක් තියෙනවා නේද? හරි මං යවනවා. ඒක මගේ account එකේ සල්ලි වගේක් තියෙනවා මං එකකින් යවන්න. ඒ ගනින්කෝ. ඉතින් ඔයා ඕකෙන් යවන්න. ඉවරනේ. ඕකෙන් අරගන්න. පුතේ ඔයා තාමයි තාත්තට කීයක් හරි යවන්න. සතුටු වෙන්නේ නේද යාලා? ඔව් මේක යවන්නකො. බලමු තියවන්න. හරි ඕක තියෙනවා. ගාන කීය වුණත් කමන්නේ කීයක් හරි යවන්න. නෑ. ඔන්න. හරි. ඕක තියාගන්න කොහොම මහත්තයා ළඟ තියාගන්න. මට ඒව බාර ගන්න බෑ මේ. ඔයාගේ ගාන මෙන්න. මෙන්න මගේ ගාන. ගාන කියලා බලමු. මැඩම්. මේක බුදු බලසන් කරලා තියන්න.